අපිට ඉතලි වලින් ආවා ස්වීඩන් වලට බඩු ටිකක්. ඒක වෙනම ආතල් එකක් තියෙනවා. රයිට්. මුලින්ම ඉතාලියන් පිට්සා එකක්. අඟුණු කොළ ටිකක් එවලා තියෙනවා. රයිට්. thank you අයියේ. ඒ වයින් බෝතලයක් ඉතාලියෙන් එවලා. ඉතින් ඒක පොඩ්ඩක් කැඩිලා. thank you වලට. හරි. රසම රස දෙයක් වෙන්න ඕන මේක තියෙන්නේ. රයිට්. කියලා අපි ඉතාලිය හිටපු අපේ ගෑන් එකක් හිටියේ. මේක නම් රසම රස සුවඳම සුවඳ. හෙලෝ මගේ යාළුවනේ. ඉතින් කොහොමද ඔයගොල්ලන්ට ඔන්න සියාමෝ TV YouTube channel එක පොඩ්ඩක් වෙනස් වෙලා Nini with you කියලා පටන් ගන්නවා. මම අද පළවෙනි වීඩියෝ එක කරන්න බලාපොරොත්තු වෙන්නේ අපිට ඉතලි වලින් ආවා ස්වීඩන් වලට බඩු ටිකක්. ඉතින් පොඩි ෆීලිං එකකට ගියා. අපිව ඈතට එක්කගෙන ගියා. මම හිතන්නේ පුංචි කාලෙට මොනවා හරි බඩු ටිකක් හම්බ වෙනකොට පොඩි ආතල් එකක් තියෙනවා. මොකද පිටරටකින් ආපුවම බඩු ටිකක් ඒක වෙනම ආතල් එකක් තියෙනවා. ඉතින් ඔන්න මම බලන්න යන්නේ මොනවද මේ වෙලා තියෙන්නේ කියලා. අපේ නෑදෑ හිතමිතුරෝ අපිට මොනවද වෙලා තියෙන්නේ, යාළුවෝ මොනවද වෙලා තියෙන්නේ කියලා. ඉතින් පළවෙනි ස්පෙෂල් තෑන්ක්ස් එකක් කරනවා අපේ සමින්ද අයියට. මේ ඔක්කොම බඩු ටික අරන් ඇවිල්ලා ඉතින් තව තියෙනවා. මම පෙන්නන්නම්කෝ. මේ ඔක්කොම බඩු ටික අරන් ඇවිල්ලා තියෙන සමින්ද අයියා. ඉතින් සමින්ද අයියා ඉතලි වලට ගියා. ඒක නිසා අපිට බඩු වගේ ගෙනාවා. බලමු අපි මොනවද තියෙන්නේ කියලා මේකේ. ඕකේ. රයිට්. මුලින්ම ඉතාලියන් පිට්සා එකක්. ඉතින් ඉතාලියේ පිට්සා කිව්වහම හරි ජනප්‍රිය ඔයගොල්ලෝ දන්නවනේ. ඉතින් ඉතාලියේ පිට්සා එකක් අපි මුලින්ම අපිට තෑගි කරා දෝනි අක්කා රමේෂ් අයියා. ඒ කට්ටියට thank you මේ තෑග්ග මේ පිට්සා එක අපිට එව්වට. ඊට පස්සේ තියෙනවා තව මෙහි ටිකක් ගන්න අමාරු දෙයක්. අඟුණු කොළ ටිකක් එවලා තියෙනවා. මෙයාගේ අපේ මගේ වයිෆ් කෙනාගේ ඒ කට්ටිය. ඉතින් ඊට පස්සේ තව පාර්සල් එකක් තියෙනවා. අපි බලමු. පාර්සල් එකක් තියෙනවා. මේකේ මොනවද? නිලංක ශාමිනී. මේක මේ පොඩි ආතල් එකක් තියෙනවා. මොකද මම අර කිව්වා වගේ ඉස්සර අපිට පිටරටකින් මොන හරි හම්බුනහම ඒ කියන්නේ රට ටොපියක් කියන්නේ රට ටොපියක් වගේ කන්න හරි ආසයිනේ. පිටරටකින් මොන හරි ආවහම ඉස්සර අපි හරි ආසයි. ඉතින් ස්වීඩන් වලට මේ ඉතාලියෙන් නම් ස්වීඩන් වලට ආපු ටික පාර්සල් ටික මම ඔයගොල්ලන්ට පෙන්නනවා. අපිට හරි සතුටුයි. විශේෂයෙන් මට වැඩිය වයිෆ්ට සතුටුයි. මේකත් අපි අන්බොක්ස් කරලා බලමු මොනවද තියෙන්නේ කියලා. රයිට්. එක සෙට් එකක් හරි. ඊට පස්සේ අයියා මට ඒවල තියෙනවා Nike පෙරෆයි එකක්. රයිට්. thank you අයියේ. ඊට පස්සේ මේ පොඩි අකරතැබ්බයක් වෙලා තියෙනවා අපේ සමින්ද අයියට. වයින් බෝතලයක් ඉතාලියෙන් ඇවිල්ලා. ඉතින් ඒක පොඩ්ඩක් කැඩිලා දරුවන්ගේ ඇඳුම් වල ඉඳන් මේ පොඩි අයට ඇඳුම් වගේ කියලා තියෙනවා. මේ ඔක්කොම පැකින් කරලා ලස්සනට තිබිලා තින්නේ. ඉතින් කොහොම හරි මේ අලුත් ඇඳුම් වගේ කියලා තියෙනවා. රමේෂ් අයියා ඇතුළු දෝනියක්ලාගේ කට්ටිය නංගිලා. ඉතින් මේ හැමෝටම ස්තුතියි. මේ සෝරි මෙහෙම කරන්න වුණාට thank you so much. මොකද මේ අක්කා තමයි කිව්වේ ඇත්තට මම දැක්ක වයින් බෝතල එකක් කැඩිලා ඔක්කොම රෙදි වල වැදිලා එහෙම සිද්ධ. ඊට පස්සේ තව පාර්සල් එකක් තියෙනවා. ඒකත් අපිට බලමු මොනවද තියෙන්නේ කියලා. තව ඇඳුම් ගොඩක් තියෙනවා අපේ දරුවෝ දෙන්නට ළමයින්ට. right? මේ හරි ලස්සනයි. ගොඩක් ලස්සනයි ඒක. thank you වලට මේ අපි බලමු මේකෙන් මේක අපි ෆිඩෝන් කරන දවසකට අපි ඔයගොල්ලන්ට වීඩියෝ එකක් ගෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔන්න අද දවස අලුත් බලුතෙන් ඔයගොල්ලෝ එකතු වෙනවා නම් අපිත් එක්ක ගොඩ කාලයකට පස්සේ මම හිතන අවුරුදු 3-4කට පස්සේ තමයි මේ වීඩියෝ එක කරන්නේ. පොඩ්ඩක් ලොකේෂන් එක මාරු කරන්න උනා. මොකද පොඩි දෙන්න නිදාගෙන හිටි දෙන්න හැරුණා. ඉතින් ඔයාලා දන්නවනේ වීඩියෝ එකක් කරන්න ගියාම ටිකක් කට්ටක් කඩ වෙන රයිට්. ඉතින් ඔන්න පළවෙනිම පැකට් එක ඕපන් කරන්න යන්නේ ඉතලි වලින් දැන් ආපු මම හිතන්නේ මේ කෑමක්. මොකද කෑම වලට අපි ටිකක් මොන විතර නෙමෙයි මහත් ආසයි ඒවයි විතරක් නෙමෙයි ආසයි. ඉතින් බලමු මේක මොනවද තියෙන්නේ කියලා. ඉතින් හරි ආසාවෙන් මම අර කිව්වා වගේ අපිට රටකින් තව රටකට මොකක් හරි දෙයක් ලැබෙනකොට ඒක පට්ට ආදල් එකක් තියෙන විශේෂයෙන් කෑමක් වගේ නම් මරු කොමාරි රසම රස දෙයක් වෙන්න ඕන මේක තියෙන්නේ. රයිට්. මෙන්න මාළු බැදලා දෙකේ මාළු බැඳලා තියෙනවා. මේ හරි ආසයි. මොකද මේ පොඩි මාළු ටිකක් මෙහි අපිට ටිකක් හොයාගන්න අමාරුයි. ස්වීඩන් වල ටිකක් මේ සමහර දවස් වලට එනවා. නමුත් අර මේ අපි ඉතාලියේ තියෙන අවුරුදු 10ක් 15ක් විතර ඉඳලා අර ඒකේ තියෙන පොඩි අලීචේ කියලා මාළු జాතියක් ඒ මාළුයි තව මාළු ටිකකුයි බැදලා
thank you ඉතින් නංගිලා අපේ වයිෆ් ගේ නංගිලාට අපේ නෑනලාට ආදරේ. ඊට පස්සේ තවත් කෑව එකක් තමයි මේකත් ඕපන් කරලා බලමු. රස සුවඳ. හරි මේකත් ඕපන් කරලා බලමු මොකද්ද තියෙන්නේ කියලා. ඉතින් පේනවනේ හොඳට පැකින් කරලා තියෙනවා අපේ මස්සිනාලා දෙන්න. හරි දක්ෂයි පැකින් වලට. මොකද අවුරුදු ගානක් තිස්සේ ඉතින් ඒගොල්ලොත් ඉතාලියේ ඉන්නේ ඉඳලා ලංකාවට බඩු මොනවා හරි යවනවා නම් ඒගොල්ලෝ දන්නවා කොහොමද මේක පැක් කරන්න ඕනේ කියලා. ඉතින් මේ ඉස්මාරි හිම වඩින්න නැතුව පැකට් එකකින් පිට යන්න නැතුව ඒගොල්ලෝ පැක් කරන්න හරි දක්ෂයි. ඒ කියන්නේ එක්ස්පීරියන්ස් එකක් හම් වෙලාම තින්නේ මේ විදිහේ බඩු පැක් කරලම තමයි. මේ මොකද්ද? බලමු. මම දන්නවා මොකද්ද කියලා. ඉතින් ඔයගොල්ලන්ට ඇරලා මම කියන්න මොකද්ද මේ කියලා. ටික ටන් ගාලා හොදි එකක් තියෙන කෑවේ කඩුව ටිකක් පරිස්සමෙන් අරින්න ඕන. මොකද ඔක්කොම නාගන්න වෙයි නැත්තම් මට. ඉතින් මේක නම් රසම රස සුවඳම සුවඳ වලූරු මස් එකක්. ඉතින් thank you මේ දෙකම ඔන්න කෑම දෙකක් ඔයගොල්ලෝට තමයි ඉස්සෙල්ලාම පෙන්වන්නේ. අපිත් රස බලන්න ඉස්සෙල්ලා අපි රස බලලා ඊට පස්සේ කියන්නම් කොහොමද කියලා. ඇත්තටම රසයි මාළුයි මසුයි. thank you මේ දෙක මම මෙතනින් පැත්තකින් තියෙන මේ වෙනකොට. ඉතින් මම කිව්වා ඉස්සෙල්ලා වගේම තවත් පාර්සල් එකක් තියෙනවා. මම හිතන්නේ මේක නම් මොකක් හරි විශේෂ දෙයක්. ඉතින් අර මං හරි ආසයි අපිට පිටරටකින් දෙයක් අපිට ලැබෙනකොට ඒ ආසාව සල්ලි වලට ගන්න බෑ. අපිට මොනවා හරි දෙයක් එවනකොට ඒ ලැබෙන සතුට සල්ලි වලට ගන්න බෑ කියලා කියන්නේ. අන්න ඒ වගේ ලස්සන ආදරණීය සතුටක් තියෙන්නේ මට ඉස්සරහට අපිත් එක්ක රැඳිලා ඉන්න මම වීඩියෝස් කරන්නම්. දැන් ටයිම් එක හොඳයි, කාලේ හොඳයි. මොකද මට හොඳට වෙලාව තියෙනවා. කාලයක් මට වෙලාව තිබුණේ නැහැ ජොබ් එක කරන ගමන් ඒ වීඩියෝස් ටිකක් කරන්න. ඉතින් දැන් ස්වීඩන් වලට ඇවිල්ලා කාල වෙලාව හොඳට තියෙනවා මේ වීඩියෝස් කරන්න පුළුවන්. මොකක්ද අඬමක් කොලේ තියෙන එකත් නම් මේ ඉතින් මම කිව්වා වගේම YouTube මගේ සියාමු TV කියලා YouTube channel එකක් තිබි. කවුරුත් දන්නවා ඉතාලියේ ඉන්න අය වගේම මාව subscribe කරපු අය හැමෝම දන්නවා. ඉතින් මම මේකේ වීඩියෝස් දාන්න බලාපොරොත්තු වෙනවා. මගේ කැරෝකේ සින්දු අහන අයට මම කැරෝකේ සින්දුත් අනිවාර්යයෙන්ම දානවා. ඉතින් ඒකට වෙනම playlist එකක් තියෙනවා. ඒකත් බලන්න. ඊට පස්සේ මේ වගේ වීඩියෝස් දානවා. traveling videos වැටේවි. ඉතින් subscribe කරලා තියාගන්න. ඉස්සරහට තව වීඩියෝස් ටිකක් කරන්න. ඔයගොල්ලෝ කමෙන්ට් කරන්න මොනවද මොන වගේද වීඩියෝස් ඔයගොල්ලන්ට ආස කියලා. ඉතින් අපි ඒවා දෙන්න බලාපොරොත්තු වෙනවා. හරි. මේකේ තියෙන්නේ පුංචි අයට ඇඳුම්. ඉතින් thank you මේවා ඒවල තියෙන අපේ wife ගේ නංගිලා දෙන්න එයාගේ ෆැමිලි එක අයට ගොඩක් ස්තුතියි. මේවා අපි ෆිට් ඔන් කරලා ලස්සන වීඩියෝස් දාන්න අපේ දරුවන්ට මම කිව්වා වගේ. ඉතින් තවත් පාර්සල් එකක් තියෙනවා. ලාස්ට් එක අපි මේකත් බලමු මොනවද තියෙන්නේ කියලා. ඉතින් thank you. හරිම සතුටුයි. අද දවස ඉතින් මම තෑන්ක් කරන්න ඕනේ සමින්දයියට. ඒකෙත් විදියට ඇඳුම් තමයි දෙන්නේ. මම මේ ඔක්කොම ලස්සනට වයිෆ් එක එකතු වෙලා බලමු. සුදු මල්ලීට මති අයියාගෙන් සුබ උපන්දිනයක් වේවා මල්ලි. ආදරේ ගොඩක් අපි. ඉතින් මේ විදිහේ ටැග් එකක ලියලා අපේ මති ඒ වගේම අමිත්ගේ පවුලේ සියලු දෙනා මෙලා ආශා. එතකොට නලින් තිලිනි එතකොට අපේ තින්දරෝ ඒ වගේම තින්දරා මේ හැමෝම. එතකොට මගේ අයියා නිශ්ශංක, දූණි අක්කා, රමේෂ් අයියා, රමේෂ්ගේ අම්මලා තාත්තලා, නංගිලා මේ හැමෝම
එතකොට අපේ චින්තකලාව හැමෝම thank you. ඔයාලා මේ හැමෝම ඔයාලගේ ආදරේ තමයි මේ අපිට තියෙන්නේ. සුදු මල්ලීට මති අයියාගෙන් මේ තියෙනවා මේ ඔක්කොම ෆිට ඔන් කරලා ලස්සන වීඩියෝස් දාන්න සුදු නංගීට මති අයියාගෙන් ගොඩක් ඒවලා තියෙනවා. ඉතින් thank you. මං කිව්වේ අර අපේ දෝනියක් කළා රමේෂ් අයියලා අපේ ඉතාලියේ හිටපු අපේ ගැන් එකක් හිටියා. ඉතින් ඒ ගැන් එකේ කට්ටියම අපිට ආදරෙයි. ඉතින් ඒ කට්ටිය මට මිස් වෙනවා ගොඩක්. ඉතින් නමුත් ඈතින් ඉද්දි ටිකක් අර හැඟීම වැඩිනේ ආදරේ වැඩි මතක් වෙනවා වැඩි. ඉතින් ආදරේ ඔයගොල්ලෝ හැමෝටම ඒ වගේම YouTube channel එක මම මේ විදිහට තව වීඩියෝස් ඔයගොල්ලන්ට ඉස්සරහට ගේන්නම්. අද පොඩි වීඩියෝ එකක් කරේ. ඉතින් ක්ෂණිකව කිසිම සූදානමක් නැතිව ක්ෂණිකව කරේ. මොකද මේක දකින්නකොට මට වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා හිතුණා ඔයගොල්ලන්ට පෙන්නන්න. අපි හරි ආසයි මොන හරි දෙයක් හම්බ වෙනකොට ටැග් එකක් හම්බ වෙනකොට. ඉතින් මේ විශේෂයෙන් පිටරට ඉන්න අය මේක ආසයි. ඉතින් හැමෝම පිටරට ඉන්න ඕගොල්ලෝ ලංකාවේ ඉන්න ඕගොල්ලෝ හැමෝම පරිස්සමින් ඉන්න. ඔයගොල්ලන්ට සුබ දවසක් කියනවා. ඉතින් රට ජීවිතය ගැන තව දේවල් දැනගන්න පුළුවන්. මාත් එක්ක රැඳිලි ඉන්න නිනි with you YouTube channel එක subscribe කරන්න, යාළුවන්ටත් බලන්න, share කරන්න, comment කරන්න. ඕන comment එකක් මම බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලෝන් හොඳ comments. ඒ වගේ මගේ family එකේ videos ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉස්සරහට අපි කොහොමද ස්වීඩන් වලට ආවේ, ස්වීඩන් වලට එන්න හේතුව, ඒ වගේ ගොඩක් දේවල් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේවා මම ඔයගොල්ලන්ට එකින් එක කියන්න ඕනේ නැහැ. මගේ එකින් එක videos ඒවි තව ඉස්සරහට මම පුළුවන් ඉක්මනට දාන්නම්. මම හිතන්නේ හැම weekend එකකම මම උත්සාහ කරනවා දාන්න. නමුත් අපි බලමු. thank you so much. එහෙනම් ඔයගොල්ලන්ට ගිහින් එන්නම් නිනි with you. මම ඊලංක වර්ණකුල. ජය ඔයගොල්ලන්ට ආය දවසක හම්බෙමු. අඩුපාඩු තියෙනවා නම් sorry. ෂණික කරේ. thank you. මේවා ෆිට ඔන් කරලා මම කිව්වා වගේ වීඩියෝස් දාන්න. thank you. pizza එකක් හම්බුණා, මාළු හම්බුණා, මස් හම්බුණා. ළමයින්ට ඇඳුම් හම්බුණා, මට ඇඳුමක් හම්බුණා. thank you. ඉතින් ඔයගොල්ලන්ට ජයන් ජයම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. රැඳිලා ඉන්න නිනි with you. ඊළඟ වීඩියෝ එකෙන් අපි හම්බෙමු.